අද දවස වන විට අපේ කාගෙත් බලාපොරොත්තු මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු සුණු විසුණු වෙලා තිබුණු වෙලාවක අපේ තරුණ ජනතාව පිළිබඳ මේ වන විට අති දැවැන්ත ශීඝ්‍ර මෙහෙයුමකින් ගොඩින් මඩින් හැම පැත්තකින්ම මද්‍රව්‍ය ගෙන මේ රටට ඇතුළු වීම පිළිබඳ විශාල වශයෙන් කරන මෙහෙයුම අපි අගය කරනවා සහ ඒ මෙහෙයුම තුළ අත්අඩංගුවට ගන්නදී විනාශ කිරීම පිළිබඳවත් අපේ කෘතඥතාවය පළ කරනවා. මේ රටේ දසදහසක් දෙනා දෙමව්පියන් දූපුතුන් පවුල්වල අයගේ ඇතිවන අඳෝනාව කොතරම්ද කියතොත් තමන්ට තමන්ගේ දරුවා එපා කියන තැනට තමන්ගේ දරුවා මට ඕනේ නැහැ කියන තරමටම දෙමව්පියන් නිර්භීත වෙලා තිබෙනවා මේ ප්‍රශ්නය නිසා පීඩා විඳිමින්. ඒ වගේම දරුවන් හැටියට අද වෙනකොට මේ අපි මෙතෙක් කාලයක් තරුණ දරුවන් ගැන කතා කළේ. දැන් 16 17 18 වගේ ලාබාල තරුණ දරුවන් සාමාන්‍ය පෙළ ලියපු හැටි සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න දරුවෝ උසස් පෙළ ලියාපු හැටි මේ වගේ පිරිමි දරුවන් ප්‍රමාණක් නෙවෙයි යම් ප්‍රමාණයක ගැහැණු දරුවන්ද මේ නිසා වන පීඩාව කොපමණද කියලා නිම කරන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ මද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හොඳයි. ප්‍රවාහනයේ රට ඇතුළත ගෙන යාම අත්අඩංගුවට ගැනීම ගැන මම හිතන්නේ අපි මීට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද ඉතා සූක්ෂම ක්‍රම වලින් ඕන් වෙළඳාම සිදු කරනවා. ඒ ඔක්කොමත් එක්ක ඉල්ලුම අඩු කිරීම කෙරෙහි අපි මීට වඩා සැලකිලිමත් වෙන්න වෙයි. මොකද මද්‍රව්‍ය ගත්ත ළමෙක් ඉන් අත් මුදවන්න සුමානකින් දෙකකින් මාසයකින් මාස 3කින් පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ මගේ අවුරුදු 40ක අත්දැකීම් එක්ක. ඒ නිසා අපි මේ මුළු රටම එකට එකතු වෙන්න මම විශේෂයෙන් ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්න විසඳා ගැනීමේ රජයේ පැත්තෙන් කරන ටික උපරිම කරනවා. නීතිය උපරිම බලාත්මක වෙලා තියෙනවා. හැබැයි නිවෙස්වල ඉන්න ඔබේ අඩුවක් තියෙනවා. නිවස තුල දරුවන් රැකගැනීමේ, දරුවන් සම්බන්ධ කරගැනීමේ, දරුවන් පිළිගැනීමේ, දරුවන් රැකගැනීමේ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි වෙනදටත් වැඩිය. ඒ නිසා පවුල තුල දරුවා රැකගැනීමටත් පාසල තුල දරුවන් සොයා බැලීමත් අත්‍යවශ්‍යයි. පාසලේ පැය 8ක් විතර කාලය ගත කරනවා. නිවස වැඩි කාලයක් ගත කළාට දරුවන් දෙමව්පියන් දෙගොල්ලන්ම මේ බොහොම ඒ දේවල් වල යෙදිලා ඉන්නේ. සමහර නිදා ගන්න කාලේ විතරයි. හැබැයි පාසලේ ඊට වඩා දරුවගේ ගතිගුණ හැසිරීම ආකල්ප දකින්න පුළුවන් ගුරු මව්පියවරු අපිට අවශ්‍යයි. ඒ නිසා අපි සංවිධානාත්මකව අපි ඔක්කොම රටම එකට තේමාව යටතේ හැම ක්ෂේත්‍රයකම හැම කෙනෙක්ම මේ වෙලාවේ අපේ අහිංසක දරුවන් බේරා ගැනීම තුළින් මේ රට ශක්තිමත් කරන්න එකට එකතු වෙන්න කියලා මම බොහොම ආදරයෙන් සහ කරුණාවෙන් ඉල්ලා හිටිනවා.